හායි කොහොමද? ඔන්න අද අපි යනවා ලංකාවේ ටච් මහල් බලන්න. ඒ තමයි රිච්මන්ඩ් කාසල්. මේ මන්දිරය පිහිටලා තියෙන්නේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ. ඉතින් ෆස්ට් ටයිම් තමයි අපි මෙතනට විසිට් කරන්නේ. මේ යන අතරමඟ පාර බලන්නකෝ. මේ පැත්තත් හරිම ලස්සනයි. එහෙනම් ඔන්න අපි ප්ලේස් එකට ආවා. එතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතන ටිකට් එකක් වෙන්නේ රුපියල් 100ක් වගේ පුංචි මුදලක්. ඒ වගේම ෆොරිනර්ස්ලට රුපියල් 1000ක් වගේ මුදලක් අය කරනවා. මේ තියෙන්නේ මන්දිරයට යන මාර්ගය. මේක අක්කර 42ක භූමි ප්‍රදේශයක තමයි තියෙන්නේ. අක්කරයකම මන්දිරය ඉදි කරලා තියෙනවා. ධනවතාගේ මන්දිරය නොහොත් රිච්මන්ඩ් කාසල් කියන නමින් තමයි රිච්මන්ඩ් කාසල් කියන නම මේ මන්දිරයට ලැබිලා තියෙන්නේ. මේ මන්දිරය ඉදි කරලා තියෙන්නේ 1910 වර්ෂයේදී දොන්නාතරද සිල්වා විජේසිංහ සිරිවර්ධන මහමුදලිතුමා විසින්. මේ මුදලිතුමා එංගලන්තයේදී අධ්‍යාපන කටයුතු අවසන් කර ලංකාවට පැමිණියට පස්සේ මහමුදලි තනතුරක් ලංකාවෙද ලැබිලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී රාම්නාත් මහරජාගේ මන්දිරය දැකලා ඒ අනුව මන්දිරයක් ඉදි කරන්න මුදලිතුමාට ආසාවක් ඇතිවෙලා තියෙනවා. සැලසුම ඉල්ලුවට මේ මන්දිරේ මුදලිතුමාට ලැබිලා නැහැ. මහරජා hina වෙලා තියෙනවා. මේ වගේ මන්දිරයක් ලංකාවේ කෙනෙක්ට හදන්න පුළුවන්ද කියලා. ඉන්පසු මුදලිතුමා විසින් මුදලිතුමාගේ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෝ දෙන්නෙක්ව ඉන්දියාවේ මේ මන්දිරය බලන්න යවලා මේ විදියට සැලසුමක් සකස් කරගෙන තියෙනවා. මෙහි වහල එළියට නොපෙනෙන නිසා තමයි මන්දිරයක් කියලා හඳුන්වන්නේ. ඒ වගේම ඔළුව 99ක් ජනෙල් 38ක් කාමර 16ක් සමන්විත වෙනවා. ඉන්පසු 1910 මැයි 10 වෙනිදා ගෙටගෙවිදීමද ඇතුළුව ක්ලැරිස් මෝට් මැටිල්ඩා සූරිය බණ්ඩාර සමග විවාහ වීමද උත්සවත්‍රියෙන් සමරලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවට ඉන්දියාවේ මහරජාටත් එදා ආරාධනා ලැබිලා තියෙනවා. අදටත් ඒ මන්දිරය තුල පින්තූරයක් තියෙනවා. එතුමා පුදුමයෙන් මන්දිරය දෙස බලාගෙන ඉන්න. ඉතින් මේ මන්දිරය ඉදි කරන්න වැලි හුණු කළුගල් විතරයි ලංකාවෙන් ලබාගෙන තියෙන්නේ. අනිත් සියලුම දේවල් පිට රටවල් වලින් ආනයනය කරලා තියෙනවා. ඒ වගේම මේ ජනෙල් වලට අවශ්‍ය වීදුරු ආනයනය කරලා තියෙන්නේ ඉතාලියෙන්. මේ විදිහට තමයි මන්දිරයේ පිටුපස පිහිටලා තියෙන්නේ. මේ අපිට ඈතින් පේන්නේ කළුගඟ. ඉතින් මේ ධන කුවේරයෙක් වුණ මුදලිතුමා බිරිඳත් සමග අවුරුදු 31ක් මේ මන්දිරයේ කාලය ගත කරත් දරුවන් නොමැතිවීම නිසා අවසානයේ මේ දෙන්න වෙන් වෙනවා.
අවසානයේ මුදලිතුමා මේ සියලුම දේපල මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරලා මහනුවර ක්වීන්ස් හෝටලේ 75 වන කාමරේ තමයි කාලය ගත කරන්නේ. ඔයාලට මේ පහලින් පෙනෙන කවුළු වලින් තමයි මේ මන්දිරය සිසිල් කරන්න අවශ්‍ය වාතය ලබාගෙන තියෙන්නේ. ඒ වගේම මේ ගෙවත්තේ ළමයින්ගේ පිළිම අඹලා තියෙනවා. ඒ ගැණු ළමයිගේ පිළිම බිම බලාගෙන ඉන්න විදියටත් පිරිමි ළමයිගේ පිළිම මන්දිරයේ දෙස බලාගෙන ඉන්න විදියටත් තමයි මේ පිළිම අඹලා තියෙන්නේ. ඉතින් මේ මුදලිතුමාගේ අවසන් කැමැත්ත වෙලා තියෙන්නේ මේ මන්දිරය පිරිමි ළමුන් රැක බලා ගන්න ස්ථානයක් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මහා මන්දිරය ශෝකාන්තයකින් කෙළවර වෙලා තියෙන්නේ. එහෙනම් ආයෙත් ලස්සන ව්ලොග් එකකින් හමු වෙමු.